බස් එකෙන් බහලා ඒ වත්ත දිගේ උඩට ඇවිල්ලා මෙතනින් තමයි කැලේට යන්න තියෙන්නේ. මෙතනින් කැලේට අතුල් වෙන්න. මෙතනින් නම් දිගටම කඳුකර වැසි වනාන්තරනේ. කඳුකර වැසි වනාන්තරයක් දිගේ තමයි යන්න තියෙන්නේ. ආලා තියෙනවා පැහැදිලිව. යන්න පුළුවන්. මෙතනකට අපි යන්නේ අවුරුදු 20 මොනකටද බස් නේ බා? ඉස්සර දෙදෙනගල. ඔව්. දෙදෙනගල කියනවා දෙතනගල කියනවා. කකුණත් ඒක තමයි. ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපේ ඉස්කෝලේ තියෙන දෙතනගල හන්දේ පාමුල උදගම මහාවිද්‍යාලය. ඒකේ උදේ ඉස්කෝලේ යන ගම එහෙම බස් එකේ මාර්තෙන් බස් එකේ උඩට ඇවිල්ලා කඳු දෙකටම ගිහිල්ලා ආතල්ලෙක් ගන්න බෑ. එකමාර වෙනකන් කොට ආයෙ ඉස්කෝලේ ගාවටත් යනවා. ඉච්චර මොරාල් එකක් දැන්නේ. කෙන්ද අපි දැන් හිමිට නගිනවා. නම තමයි ඉන්නේ අපේ සෙට් එක. එන්නේ ඉස්කෝලේ ගා ඉඳන් ඉඳපු කන්ද නැග්ගේ එක. බුද්ධික. ඒත් මේනේ දෙවෙනි පරම්පරාව. බුද්ධිගේ පුතා. තවයි නෝ. ලේකෝ වරේ. ඔව් මේකට මුදුනේ ගහ ෆොටෝ ටිකක් තිබ්බා බං ඒ ටික අපේ නෑ. ෆොටෝස් නෑ ඒ දවස්වල මගේ කැමරාවක් තිබ්බේ ඒකේ දෙන්න තිබ්බේ කැමරාවකට. අර මේ දීපාවලිය යනකොට ගහ ෆොටෝ ටික තියෙනවා. ඒ ටික තියෙනවා මං ගා. මේ ෆෙනිෂන් තියෙනවා. අන්න අපේ තව දෙනෙක් එනවා. එකක් තියෙනවා. වණ්ඩාර වෙලයි. අනිත් කෙනා අපිත් එක්ක ට්‍රැවලින් වලට ආලුත්. ඉස්කෝලේ කාලේ ඉඳන්ම 7 වසරේ ඉඳන් එකට හිටපු එකේ ඒ උඩගම මහාවිද්‍යාලේ ඉස්කෝලේ කාලේ අපි එකට කඳුනක් ගම මේකේ ඔය ඉන්නේ විදුර. අදාළුත් උනාට ඒ කාලේ අපි නැග්ගනේ. මේ වගේ නෙමෙයි. මේ ටයිම් එකට අපි දෙපාරක් වත් නැගලා කන්දර. මේ ඉන්නේ සුපුරුදු සංගයා වණ්ඩාරේලයා. නිමේෂ්. යන්. අමරගෙම අපි කන්ද හොඳට.